දෙහියට පැල කරගන්න ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරන්න කියලා මට මැසේජ් කීපයක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක දෙහි ගෙඩියකින් දෙහියට අරගෙන බීජ පැල කරලා පැල හදාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඉතින් මෙන්න මේ ආකාරයට දෙහි ගෙඩිය කපා ගන්න හොඳට ඉදුණු දෙහි ගෙඩියක් තෝරගන්න. ඒ වගේම හොඳට පළදරන ගහකින් දෙහි ගෙඩි තෝරගන්න ඕනේ. ඉතින් මේකෙදි දෙහි ගෙඩිය කපනකොට දෙකට වෙන් වෙන්නම කපන්න එපා. වටෙන් කපලා මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට දෙහි ගෙඩිය කපලා මේ ඇට ටික ගන්න. නැත්නම් ඇට දෙකට කැපෙන්න පුළුවන්. එහෙම ඉතින් ඔයාලට ලබා ගන්න පුළුවන් ඇට ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා මේ ආකාරයට දෙහි ටික ලබා ගන්න. මේ ආකාරයට ලබාගෙන පොඩ්ඩක් දවසක් විතර අවුවේ තියලා ගත්තොත් හොඳයි. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ මල් පෝච්චයක් තමයි මම තෝරගත්තේ. ඒකට පස් ටිකක් පුරවගෙන මේකෙදි මතු පිර පස් ටිකක් තෝරගත්තාම ඇති පොහොර මොකුත් දාන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් උඩට පුරවලා දෙහි ඇට ටික සාමාන්‍යයෙන් දෙහි ඇට දෙකක් අතර පරතරය අඟලක් අඟල් භාගයක් වගේ වෙන විදියට දෙහි ඇට ටික පස් තට්ටුව උඩින් අතුර ගන්න. ළඟ වැඩි වුණොත් දෙහි ඇට පැල ගලවනකොට මුල් වලට හානි වෙන්න පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ ආකාරයට දෙහි ඇට ටික අතුරගෙන ඊට උඩින් සියුම් පස් තට්ටුවක් දාගන්න. අඟල් භාගයක් අඟලක් පමණ උසට හිටින විදියට දාගන්න. ඊට පස්සේ ඉතින් වතුර ටිකක් දාන්න. වතුර ටිකක් දාලා සෙවන ස්ථානයකින් මේක තියන්න පුළුවන්. නැත්නම් සෙවන ස්ථානයක අවුව තිබ්බත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෙවන ස්ථානයක තිබ්බොත් ඉක්මනින් පැලවෙයි. වතුර ටිකක් දාලා සෙවනින් තියන්න. සති දෙකක් වගේ යනකොට දෙහි බීජ පැලවෙන ආකාරය බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මම මේ දෙහි පැල ටික පැලුණාට පස්සේ ඔයාලට අප්ඩේට් එකක් ගේන්නම්. දෙහි පැල ටික පැලුණාට පස්සේ සහ මේ දෙහි පැල ටික පොට්ට වලට ගන්න ආකාරයත් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් පේජ් එකත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝ බලන්න. තව මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. පේජ් එක ෆලෝ කරගෙන යන්න. හැමෝටම බොහොම ස්තුතියි.